ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඔයාලා හැමෝම. ඉතින් මෙහෙමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ පාසල් ළමයිට ගැටලුවක් වෙලා තිබ්බ විභාගයට පාඩම් කරද්දී කොහොමද කාලසටහනක් හදාගන්නේ කියන එක. ඒකට අනුව ගොඩක් දෙනෙක් අහලා තිනා කාලසටහන අත්‍යවශ්‍යමද කියලා. කාලසටහනක් නැතුව දිනන්න ක්‍රමයක්ම නැද්ද කියලා. තියෙනවා. අපිට කාලසටහනක් අත්‍යවශ්‍යම වෙන්නේ නැහැ. ඒ කාලසටහනක් පාවිච්චි කරන කට්ටිය එහෙම කියලා කාලසටහනකට අනුව ක්‍රමවත්ව කටයුතු කරන අය මේ වීඩියෝ එක බලලා කාලසටහන නවත්ත ගන්න එපා. ඔයාලගේ ක්‍රමය දිගටම පවත්වාගෙන යන්න. මං කියන්නේ ඒකට අනුව අපහසුතාව තියෙන කාලසටහන අනුව වැඩ කරන්න අමාරු මං වගේ අයට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. දැන් මෙහෙමයි. පාසලේ වර්තමානයේ අලුත් මොඩියුලර් සිලබස් එක නැතුව අප වර්තමානයේ තියෙන සිලබස් එක ගත්තාම ඒකේ තියෙන විෂය 13ක්. ඉතින් ඊට අමතරව දහම් පාසල් වගේ බාහිර තැන්වලත් ඔයාලට පාඩම් ගන්න දේවල් තියෙනවා. ඉතින් එතකොට ඔයාලට විෂය 13ක් මාස 3ක් කියමුකෝ විභාගෙට. ඒකට අනුව බෙදා ගන්න එක ටිකක් අමාරුයි. මොකද මැදදී ඔයාලා වේද ගමන් එහෙම යන්න අමතර පන්තියෙන් වටනම ඔයාලා ඒ වෙලාවේදී පාඩම් කරන්න දාගෙන තියෙන විෂයන් කරන්න අමාරු වෙනවා. ඒ වගේම සයන්ස් වගේ විෂයක් අපිට තනියෙන් ධාරණය කරගන්න අමාරුයි ඉහළ ශ්‍රේණි වලට යද්දී. ඉතින් එතකොට ඔයාලගේ පාසලේ හා අමතර පන්තියේ කාලසටහනේ මේ වෙලාවට ඔයා දාලා තියෙන විෂය කරලා නැත්තම් කවර් කරලා නැත්තම් ඔයාලට ඒක තනි කරගන්න බැරි හින්දා ඔයාලා වෙන වෙලාවකට දාගන්න පාඩම් කරන්න. නැත්තම් පාඩම් කරන හුඟ වෙලාවක් ගන්නවා විවේක කාලයට දාගෙන තියෙන වෙලාවත් අරගෙන. ඒක ටිකක් අමාරු වෙනද තමයි මං කිව්වේ කාලසටහන අත්‍යවශ්‍යම නැහැ කියලා. ඔයාලා පුළුවන් යනකොට පොඩි වැඩපිළිවෙලකට යන්න. මෙහෙමයි. දැන් පෙළපොත් ලබා දුන්න ගමන්ම බොහෝ දෙනෙක් කරන්නේ සිංහල වගේ දහම් වගේ කතා අතීත කතා නම් තියෙන සිංහල පොතේ මුලින්ම තියෙන ජන කතාවක් ඒවා කියනවා. ඉතින් එතකොට ඒවා කියවන ගමන් ඔයාලා දෙතුන් පාරක් කියවලා ඒවල තියෙන අවස්ථා සම්බන්ධව හොඳින් මතක තියාගන්න. මොකද සිංහල පේපරේට අවස්ථා සම්බන්ධ ලකුණු 15ක් දෙනවා. පෙළපොත් ලැබුණු ගමන් ඒ ටික කරගෙන යන්න. ඒ වගේම ඉංග්‍රීසි දෙමළ ගත්තාම පාසලේ හෝ ටියුෂන් එකේ හෝ ඔයාලට ඒක කවර් කරලා නැත්තම් තනියෙන් අවබෝධ කරගන්න අමාරු නම් ඔයාලා තියන්නේ දෙමළ පොතේ එහෙම සොල්ලාරි මුගන් කියලා වෙනම පාඩමට අවශ්‍ය වර්ෂන් ටික තියෙනවා. ඔයාලා ඒ ටික සහ කලින් අවුරුදු වල තියෙන ඩ්‍රැමැටික් වචන චුට්ට ධාරණය කරගන්න. ඊට පස්සේ පාසලේ හරි එහෙම කියලා දුන්නට පස්සේ ඔයාලට පුළුවන් මේ විෂයන් වලට පාඩම් කරන්න පටන් ගන්න. ඔයාලා ප්‍රධාන විෂයන් සහ භූගෝලය පුරවැසි සෞඛ්‍ය ඒ වගේ විෂයන් මුලින්ම පටන් ගන්න. දෙමළ ඉංග්‍රීසි කියන දේවල් මුලින්ම ටික අවසානයේ දක්වාම ඇදගෙන යන. ඒ වගේ විභාගෙන මාස 2ක් මාසයක් තියදී ඊස්තටික් වගේ විෂයන් පටන් ගන්නකො. ඒවා හරිය සරලයි. පුරවැසි වුණත් අපිට 6-7 එහෙම පාඩම් 3යි තියෙන්නේ. පාඩම් විශාල වුණාට ඒවා සමාජයේ බාහිර දේවල් අනුව හැඩගැස්සලා තියෙන හින්දා ඒ වගේ විෂයන් මාස 2කට විතර කලින් පටන් අරගෙන මුලින්ම ප්‍රධාන විෂයන් සහ අමාරු විෂයන් වල හුරු වෙන්න. ඒ වගේම ගණන් එහෙම ගත්තාම ඔයාලා විද්‍යාව භූගෝලය හරි අපි හිතමුකෝ අමාරු විෂයක් කරා කියලා පාඩම් කරාම කියමුකෝ. ඊට පස්සේ විවේකයක් ගත්තත් මනසට වෙහෙස තියෙන හින්දා ඔයා ගණන් වගේ විෂයක් දී ගන්න එපා. බුද්ධ ආගම වගේ සරල විෂයක් අරගන්න. ඔයාලගේ මනස වෙහෙස වෙලා තියෙන වෙලාවක. එතකොට ඒ පාඩම් වල තියෙන සරල භාවය සහ විවිධ කතා හැම තියෙනවා ඒ පාඩම් වල. එතකොට ඔයාලගේ මනස තියෙන වෙහෙසත් අඩු වෙනවා පාඩම් කරන්නත් පුළුවන්. කවිය හැමත් මුල ඉඳන්ම පටන් ගන්න. ඒවට කාලසටහනක් තියාගන්න ඕනේ නැහැ. ඔයාලගේ විවේක වෙලා වුණත් ඔයාලට පුළුවන් කොලයක් අරගෙන කවියක් ලියාගෙන කොහේ හරි යනකොටම පාඩම් කර යන්න. කියන්නේ අතේ ලියාගෙන හරි ඔයාලා බස් වල යනවා නම් එහෙම හරි ඔයාලට පුළුවන් පාඩම් කරගෙන යන්න. ඉතින් එහෙම ගත්තොත් කාලසටහන අත්‍යවශ්‍යම වෙන්නේ නැහැ. ඔයාලා වැඩපිළිවෙලකට අනුව වැඩ ගන්න පටන් ගත්තා.
ඒ වගේම ඔයාලා පාස් පේපර්ස් කරන්න විභාග ලං වෙනකම් ඉන්න එපා. අර ඔයාලා එකින් එක පාඩමෙන් පාඩම කරලා ඒ පාඩමට අනුව පේපර්ස් ඩවුන්ලෝඩ් කරගෙන ඒවා කරන්නත් පුළුවන් ඔයාලට. පාස් පේපර්ස් කියන එක විභාග ලං වෙලා කරනවට වඩා ඔයාලා පාඩම් කරලා ඉවරච්ච ගමන්ම අපි කරපු පාඩමට අනුව ඒ පාඩමට අදාළ ප්‍රශ්න ටිකක් හරි ඔයාලා ගෙදර කාට හරි කියලා හරි හදාගෙන කරන්න. ඒ තුලින් ඒ වගේම ඔයාලා පාඩමක් කරලා ආපහු දවසකින් හරි නැත්තම් දැන් කවියක් පාඩම් කරන්න කියමුකෝ. කවිය පාඩම් කරලා ඊළඟ කවිය පාඩම් කරාට පස්සේ ආපහු මුල් කවියට යන්න. ඔයාලා පරීක්ෂා කරන්න තමන්ට ඒක පුළුවන්ද කියලා. එතකොට ඔයාලට පුළුවන්ද බැරිද කියලා තහවුරු වෙනවා වගේම ආපහු ඒ කවිය ඔයාලා පුරුදු වෙනවා. දැන් මේ කවිය මොකක් හරි දැනක් අමතකයි නම් ඔයාලා ආපහු ඒක පුහුණු වෙනවා. එතකොට ඒක තව දුරටත් ඔයාගේ මතකයේ රැඳෙනවා. ඒ වගේම ගොඩ දෙනෙක් කියනවා දවල්ට නිදාගෙන රාට පාඩම් කරන්නලු, රාට නිදාගෙන උදේ පාඩම් කරන්නලු. ඔයා ඒක ඔයාගේ කැමති විදිහට කරන්න. ඔයාම තේරුම් අරන් තියෙන්න ඕනේ ඔයාට පුළුවන් රාට හැරිලා ඉන්නද උදේට හැරිලා ඉන්නද ඔයාලට දවල් නිදා ගන්න පුළුවන්ද? ඒ දේවල් ඔයා තමයි තීරණය කරන්නේ. සමහරුන්ට දවල්ට නිදා ගන්න බෑ. එම නිදා ගන්න එක පහසුවක් වුණත් විනාඩි 30ක් වුණාට අපි මේ පැත්තේ ඉස්කෝලේ දවල් 2ට ඉවර වෙන්නේ. එතකොට ගෙදර එද්දී 3 විතර වෙනවා කියමුකෝ. 2:00 3 විතර වෙනවා. එතකොට විනාඩි 30ක් නිදා ගන්නව වෙනුවට එයාලට ඇහැරෙන්නේ නැතුව පැයක් විතර සමහරට එයාලා නිදා ගන්න යමු වෙනවා. ඉතින් ඒ තුලින් වෙන්නේ එයාලගේ කාලය ගොඩක් කාදැමීමක්. ඒකින්ද ඔයාලා දවල් නිදා ගැනීම වලට කරන්න බැරි නම් කාගේවත් කීමකට යමක කරන්න එපා. මොකද ඔයාගේ මහන්සියට අනුව ප්‍රතිඵල ලැබෙන්නේ ඔයාටමයි. කාගේවත් කීමකට අනුව ඔයාගේ ක්‍රමය වෙනස් කරගෙන විභාගේ කා ගන්න එපා. අපේ භාෂාවෙන් කිව්වොත් විභාගේ කා ගන්න එපා. හොඳට ජයග්‍රහණය කරලා යන්න නම් ඔයාට පුළුවන්ද? කාලසටහනකට අනුව වැඩ කරන්න ඔයාට පුළුවන්ද? එහෙම බැරි නම් මං කිව්වා වගේ වැඩපිළිවෙලකට අනුව කටයුතු කරන්න. මම මෙයාදී නිින්ද ගැන කතා කරේ. ගොඩක් දෙනෙක් කියනවා විභාගෙම නිදි මරන්න එපා කියලා. හැබැයි ඉතින් ඔයාලට පුළුවන් නම් පැය 4ක් වගේ නිදාගෙන ඔයාගේ ශරීරයට පුළුවන් නම් වෙහෙසක් නැතුව ඉන්න. මොකද සමහරුත් ගොඩ දෙනෙක් හොයාගෙන තියෙනවා පැය 6ක් 8ක් අතර නිදා ගන්න ඕන වුණාට එක ක්‍රමවේදයකට අනුව කරොත් ඔයාලට පැය 4ක් උනන් නිදාගෙන නැගිටින්න පුළුවන් කියලා. ඉතින් ඔයාලගේ මනසින්ම ඔයාලා කියන්නේ හොයලා බලන්න ඔයාලා නිින්ද අවම දවස්වල ඔයාලට මනසට වෙහසක් නැත්තම් ඔයාලට නිදි මරන්න පුළුවන් නම් ඔයා ඒ ක්‍රමය අනුගමනය කරන්න. රැලි වෙනකම් පාඩම් කරන්න නැත්නම් උදේම නැගිටලා පාඩම් කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අනික රැට අපි පාඩම් කරන්න ගත්තාම කවුරුත් ඒවට පිට ආය සද්ද කරන්නේ නැහැ. අපිටම පුළුවන් ගණක් හදන්න හෝ අලුත් සොයාගැනීම් කරන්න හැම දෙයකටම ඒ වෙලාව පුළුවන්. ඒකින්ද විශේෂයෙන්ම විභාගය ලං වෙලා ඔයාලා ඒ ක්‍රම අනුගමනය කරන්න එපා. කලින් ඉඳන්ම පුරුදු වෙලා කොටසින් කොටස ටිකෙන් ටික පාඩම් කරන්න ගන්න. එහෙම පාඩම් කරලා ඔයාලට සාර්ථකත්වයේ ගලා ගමන් කරන්න පුළුවන් ඒවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මගේ වීඩියෝ එක ගැන ඔයාලා මොකද්ද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් කරලා අපේ channel එක subscribe කරලා මේ වගේ තව තවත් වීඩියෝ අහන්න කැමති නම් bell icon එකත් click කරන්න කියලා මං ඉල්ලනවා. එහෙනම් අද මම වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා තියෙන ගැටලු පහල comment section එකේ දාන්න. මම ඒවටත් විසඳුම් අරගෙන ආව ඔයාලා හම්බෙන්න එන්නම්.